YouTube channel. ඔන්න ඉතින් අද ඔයාලට අවුරුදු shopping video එකක් අරගෙන ආවා. එහෙනම් එන්න මාත් එක්ක අවුරුද්දට shopping කරන්න යන්න. අපිත් එක්ක අද අක්කලත් එනවා කිව්වා. ඉතින් අපි මුලින්ම ආවේ එයාලව අරගන්න. අපි මුලින්ම ආවේ No Limit එකට. හැබැයි ගිය දවස්වල තරම් නම් සෙනග හිටියේ නෑ. අවුරුදු shopping කියලා කිව්වට මේ අවුරුදු වලට shopping කරන අන්තිම දවස. මොකද මම අප්‍රේල් මුල ඉඳලම කරේ shopping කරපු එක. ඔයාලට පේනවා ඇති එළියේ හොඳටම වැස්ස මෙහෙට. පොඩි දෙන්න කායකෙත් තියලා අක්කයි මායි විතරයි shopping කරන්න ආවේ. මොකද ඒ දෙන්න එක්කගෙන ආවොත් හරි අමාරුයි දෙන්න කන්ට්‍රෝල් කරන්න මෙතන. ඒ දෙන්න හස්බන්ඩ් එක්ක කායකෙත් තියලා අපි දෙන්න ආවා ඇඳුම් අරගන්න. තියෙන එකම ප්‍රශ්නේ තමයි ටිකක් මං වගේ common size අයට medium small වගේ sizes ටක් ගාලා ඉවර වෙනවා. ඉතින් මේ frock එක මම ගන්න හිටියේ ඒකත් මට ටිකක් විතර ලොකු වැඩි. මම ගොඩක් කලාවට night dress ගන්නේ No Limit එකෙන්. ඉතින් අදත් ගොඩක් ලස්සන ඒවා තිබ්බා මෙතන. මාර ලස්සන cute ඒවා ගොඩක් තිබ්බා. හැබැයි ඒවලත් අද තිබුණ ගොඩාක් ලොකු සයිස් විතරයි. ඩබල් XL වගේ. ඉතින් මං අද මට ගන්න උනේ නැහැ. මොකද මට ඒවා ගොඩාක් ලොකු වැඩි. මෙන්න මේ දෙකට මම මාර විදිහට ආසයි. මේ දෙක නම් අපේ බබාට. මෙතන තිබුණ බේබි අයිටම්ස් නම් හරිම කියුට් ගොඩාක් ලස්සන ඒවා තිබුණා. මට නම් ඒවා දකිද්දි ආයෙමත් චූටි පැටියෙක්ට ආසයි. මෙතන තිබුණ බ්ලැන්කට්ස් ගොඩාක් කම්ෆර්ටබල්. ඒවල මැටීරියල් එක මාරම සොෆ්ට්, මාරම කම්ෆර්ටබල්. මේවා දකිනකොට නම් ආයෙමත් චූටි ගර්ල් කෙනෙක් ගේන්න හිතෙනවා. මේවා මාර කියුට් අනේ. මේ වගේ ඒවා කොච්චර ගත්තත් මට නම් ඇති වෙන්නේ නැහැ. මේ වගේ එකක් දැක්ක ගමන් ගන්නවයි හිතෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි ආවේ කීල්ස් එකට අපිට ඕනේ ග්‍රොසරිස් ගන්න.
එක මම කලින් try කරලා තිබ්බේ නෑ නයිමිරිස් sauce එක. මම ඒකත් ගත්තා මේ පාර try කරලා බලන්න කොහොමද කියලා. ගිය අවුරුද්දේ හස්බන්ඩ් ලංකාවේ හිටියේ නෑ. ඉතින් අපේ චුටි ගර්ල්ටයි මටයි තනියම තමයි හැමදේම කරගන්න ඕනේ. මම මෙතනදි හිතා යන්නේ ඒක. දැන් නම් මට ටිකක් මහන්සි. ඔයාලට මෙතනදි පේනවා ඇති මගේ මූණෙන් මට කොච්චර මහන්සි පාටද කියලා. මොකද ඇඳුම් ගන්න ගිහිල්ලත් ගොඩක් වෙලා ගියා අපිට. කිල්ස් එකේ අත ගොඩක් ඩිස්කවුන්ට් තිබ්බා. මං හිතන්නේ HNB NDB කාඩ්ස් වලට 10% off. ඔයාලත් අද හෙට දවස් 2 ඇතුළත ගියොත් ඔයාලටත් මේ ඩිස්කවුන්ට් මේ විදිහටම ගන්න පුළුවන් වෙයි. ඔයාලට පේනවා ඇති එළියේ හොඳටම වැස්ස. දැන් පැයක විතර ඉඳලා මේ වැස්ස මේ විදිහටම චුට්ටක්වත් අඩු වුණේ නෑ. ඉතින් දැන් අපි මේ හදන්නේ ගෙදර යන්න. අපි ග්‍රොසරි shopping කරලා ඉවරයි. මම හිතනවා ඔයාලා මේකට කැමති වෙයි කියලා. ඉතින් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන මම ආයෙමත් ඉක්මනින් එන්නම්. Thank you for watching. Bye bye.